අයිබෝවන් තිරුවන් සරණයි සියලු දෙනාටම. අද මගේ මාතෘකාව වෙන්නේ කාන්තා හිංසනය. මේ කාන්තා හිංසනය විවිධ පැති කඩවල් ඔස්සේ දිවෙනවා. සමාජික වශයෙන් කාන්තාව හිංසනයට ලක් වෙනවා. සංස්කෘතික වශයෙන් වගේම දේශපාලනික වශයෙන් වගේම තව විවිධාකාර විදිහට මේ මාතෘකාව පරාසයක් තුල දිවෙනවා. ඉතින් මම මෙච්චර විශාල මාතෘකාවක් එක දවසකින් එක විනාඩියකින් කතා කරන්නට බෑ. මම අද කතා කරන්නේ දේශපාලනික වශයෙන් කාන්තාව කොහොමද හිංසනයට ලක් වෙන්නේ සහ ඇය එයින් ගලවා ගන්නේ කොහොමද කියන එකට ගැන තමයි අද කතා කරන්නේ. ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම ශ්‍රී ලාංකික කාන්තාව දේශපාලනයට එනවා අඩු නිසාම තමයි 125 කෝටාව ගෙනල්ලා මේ කාන්තාවට දේශපාලනය හඳුන්වලා දෙන සහ පළාත් පාලන ආයතනවල 2018 වර්ෂයේදී විශාල වශයෙන් කාන්තාව වෙනවා. මේ කාන්තාව ඊටම දක්ෂ කාන්තාවන් විශාල කාන්තාව ප්‍රමාණයක් මේ වෙනුවෙන් ආවා. ඒ වගේම වර්තමානයේ වන විටත් කාන්තාව විශාල සංඛ්‍යාවක් අලුතෙන් එකතු වෙලා තියෙනවා දේශපාලනයට. ඊටම සතුටුදායක කාරණයක්. නමුත් දැන් අවුරුදු 1.5 වගේ කාලයක් තුල මේක මීට ඉස්සෙල්ලා වුණේ බොහොම සුළුවෙන්. මේ අවුරුදු 1.5 කාලයක් තුල කාන්තාව දේශපාලනික කාන්තාව එහෙම නැත්නම් මහජන නියෝජිතවරිය එහෙම නැත්නම් තරුණ ක්‍රියාකාරිනිය සමාජ මාධ්‍ය ජාලාව තුල බොහෝ සෙයින් හිංසනයට ලක් වෙනවා අපිට දකින්නට ලැබෙනවා. පහුගිය කාලයේ වකවානුව තුල විශාල වශයෙන් පක්ෂවල ක්‍රියාකාරී වෙදෙන තරුණ කාන්තාවන්ට මේ හිංසනයන් වලට ලක් වෙන්නට සිද්ධ වුණා. ඉතින් මේ හිංසනයන්ට ලක්වීම තුළ ඇය නිහඬ වීම තුළ මේ හිංසනය දිගින් දිගටම සිද්ධ වෙන බව තමයි අපිට දකින්නට ලැබෙන්නේ. ඒ නිසා සමාජ මාධ්‍ය ජාලාව තුළ වගේම විවිධ ආකාරයෙන් කාන්තාව හිංසනයෙන් ලක් වෙනකොට අපිට නීතිය ප්‍රතිපාදන ඕන තරම් තියෙනවා. ඇයි අපි ඒක ප්‍රයෝජනෙට ගන්නෙ නැත්තේ? අපි අනිවාර්යෙන්ම ඒ ප්‍රයෝජනෙට ගත යුතුයි. මේ සමාජ මාධ්‍ය ජාලාව තුළ හිංසනයට ලක් කරන පුද්ගලයන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි කියන තැන ඉඳලා තමයි මම අද කතා කරන්නේ. එතකොට ඒ වගේම මම තව යෝජනාවක් කරනවා දේශපාලනය කරන මහජන නියෝජිතවරියන්ට. ඔබ හොඳටම දන්නවා අපේ ලෝකයේ පළවෙනි අගමැතිතුමිය අපේ ලංකාවේ පළවෙනි අගමැතිතුමිය ගරු සිරිමාවු බණ්ඩාරනායක මැතිතුමිය. එතුමිය තමයි අපේ රටේ කාන්තාවන්ට දේශපාලනය කරන කාන්තාවන්ට හොඳම නිදසුන උදාහරණය. ඇයගේ කතාවන් ඔබ අහන්න. ඇය නිරන්තරයෙන්ම කතා කරනකොට ඇය කොහොමද මේ රට සංවර්ධනය කරන්නේ? එතකොට ගම සංවර්ධනය කරන්නේ, පුද්ගලයා සංවර්ධනය කරන්නේ, ඒ පුද්ගලයාට කොහොමද ස්වයං උත්පාදන මාර්ග අඳුන්වලා දෙන්නේ? ඔය ආදී වශයෙන් කතා කරනව ඇරෙන්නට ඇය කිසිම දවසක කිසිම කෙනෙකුට නිନ୍ଦා අපහාස කරලා නැහැ. ඉතින් කාන්තා මන්ත්‍රීවරියන් විදිහට දේශපාලනය කරනකොට අපිත් කාටවත් ඇඟිල්ලක් දික් කළේ නැත්නම් අපිටත් ඇඟිලි දික් වෙන්නේ නැහැ කියන තැන ඉඳලා මම කතා කරනවා. මම ඒක විශ්වාස කරනවා. ඒ නිසා අපි දේශපාලනය කරමු කාන්තාව විදිහට. එතනින් එහාට අපේ වචනයක් වැරදුනහම ඒ වගේ දේවල් වලදී අපිට හිංසනයට දිගින් දිගටම ලක් වෙන්න සිද්ධ වුණොත් අපි නීතියේ ක්‍රියාමාර්ග නීතියට යමු කණ්ඩායමක් විදියට ගිහිල්ලා අපි ඒ වෙනුවෙන් සටන් කරමු. ඒ වගේම තමයි අපි තුල යම්කිසි අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩුව තියාගෙන තව කෙනෙකුට අපි ඇඟිල්ල දික් කරන එක හොඳ නෑ. ඒ නිසා අපි දේශපාලනය කරන කාන්තාවන් විදිහට අපි තව කෙනෙකුට ඇඟිල්ල දික් කරන්නට ඉස්සෙල්ලා අපි දිහා බලලා ඉන්නට ඕනේ. ඒක හොඳම උදාහරණය මම පහුගිය කාලවලදී දැක්කා. ඉතින් කාන්තාව ඒ වගේම කතා කරනකොට සංයමයෙන් යුතුව කතා කළ යුතුයි. තමන් පිරිමියෙක් නොවේ. තමන් කාන්තාවක් බව මතක තියාගනිමින් කතා කළ යුතුයි. එතකොට අපි අපෙන් සමාජයේ කොච්චර වුණත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. පිරිමි පුද්ගලයෙක්ගෙන් බලාපොරොත්තු වන කතා විලාසයක් කවදාවත් මහ ජනතාව මේ ශ්‍රී ලාංකික ජනතාව බලාපොරොත්තු වෙන්නේ නැහැ කාන්තාවකගේ. ඒ නිසා අපි කාන්තා දේශපාලනය කරනකොට බොහොම සංයමයෙන් යුතුව කටයුතු කළ යුතුයි කියන එක මගේ අදහස වන අතරම මේ දේශපාලනය කරන කාන්තාවන් හිංසනයට ලක්වීම තුළ මේ හිංසනය වුණාට පස්සේ
මඩ ප්‍රචාරණ හෝ වේවා නින්දා අපහාස ඇයගේ පෞද්ගලික ජීවිතේ ඔය සියල්ල ඇඳානේ අයට අය නින්දාවට ලක් කරන්නේ අපහසුතාවයට පත් කරන්නේ. එහෙමනම් ඇයි අපි නිහඬ වෙන්නේ? අපි නීතිය හමුට යමු. කාන්තාව සියලු දෙනා එකතු වෙමු. කාන්තාවන් වෙනුවෙන් කාන්තාවන් පෙනී සිටිමු. අපි අපට විරුද්ධව කතා කරන ඒ කියන්නේ අපේ අතේ වරද්දක් තියෙනවා නම් අපිට නීති හමුවට යන්න බෑ. අපේ අතේ වරද්දක් නැතුව වචනයක් දෙකක් වැරදුනා කියලා අපිට මේ විදිහට මඩ ගහනවා නම් අපි අනිවාර්යයෙන්ම නීතිය හමුවට ගිහිල්ලා ඒ අයට දඬුවම් කළ යුතුයි. ඒක තමයි මම යෝජනා කරන්නේ. අපි ඊළඟ මාතෘකාව විදිහට ගමු ගෘහස්ත හිංසනය. ඒක විශාල පරාසයක් තුලදී වෙනවා. එහෙමනම් ඔබ සැමට තෙරුවන් සරණයි.